සුබ දවසක්. අද අපි එනකොට ඉඩමට එනකොට හොඳ හුළඟක් තිබිලා කොම වැටිලා හුඟක් දේවල්. චව් ගෙඩි 5ක් බිම වැටිලා හුළඟට. ඉතින් මිරිසුත් සමහරක් ඒවා වැටලා තිබුණා. අනිත් ඒවා මම කඩාගත්තා. බාල්දියට චුට්ටයි අඩු. ගොඩක් කඩාගත්තා. මෙතන තියෙනවා කිලෝ 2-3ක් තියෙනවා. 3ක් විතර තියෙනවා. ඉතින් මේ එතන වර්ග කීපයක මිරිස් තියෙනවා. මේ හුඟක් දිග ඒවත් තියෙනවා. වර්ග කීපයක්. ඉතින් මේ කාලෙට විතරනේ අපිට මිරිස් තියෙන්නේ. හැමදාම නැහැනේ. දැන් හෙට අනිද්දා සීතලාව මේ ඔක්කොම ඉවරයි. තව ගස්වල ගොඩාක් තියෙනවා. ඒවා මම රතු පාට වෙන්න තියලා තියෙන්නේ. දැන් මේකෙන් අපි මේක කල් තියා ගන්න ක්‍රමයක් අපි කරනවා. මේ ඒ කියන්නේ අවුරුද්දේ හැදෙනකන් අපි පාවිච්චි කරන්න එපා. ඉතින් නැති කාලෙට ගන්න එහෙම මේක දැන් පාවිච්චි කරන දැන් ලංකාවේ වුණත් සමහරක් කාලෙට මිරිස් ගන්නන්නේ. එතකොට මේ ඕන කෙනෙකුට මේ විදියට හදලා තියා ගන්න පුළුවන්. මේ ලාභ වෙච්ච කාලෙට අරගෙන හදලා තියා ගන්න පුළුවන් නැති කාලෙට ගන්න. ඔන්න අද අපි මේ වීඩියෝ එක කරන්න යන්නේ. හදනකොට මම ඒකත් වීඩියෝ කරලා දාන්නම්කෝ. මේ මිරිස් කරල් ගොඩාක් දිගයි. ගොඩක් දිගයි. තව ඇතුලේ තියෙනවා යටට වෙන්න. මේ මම මේ කීපයක් විතරයි ගත්තේ. මේවා බේලුවාම හරි ලස්සනයි. දිග ඒවනේ. ලස්සනයි. අපි කොමලකුත් කඩාගත්තා. මෙතන ජපන් පූල් ගෙඩියක් තිබුණා. ඒක අපි අද ඇවිත් බලනකොට ඒක සවුත් වෙලා සීතලට. මේ චූටි ගෙඩි තියෙනවා. ඒ වුණාට හැදෙන එකක් නැහැ මම හිතන විදියට. මේ චූටි ගෙඩි. ඒ වුණාට හැදෙන එකක් නැහැ. මොකද දැන් සීතලයිනේ. සීතල වැඩි කමට. ඔන්න ඉතින් අපි හිතුවා මේකත් කපා ගන්න නැත්තම් මේකත් සවුත් වෙලා යයි. ඒ නිසා අපි හිතුවා ඒකත් කපා ගන්න ඕනේ කියලා. ඒකත් සවුත් වෙගෙන එනවා. අපි හිතුවා ඉතින් මේ ඉතුරු වට්ටක්ක ටිකක් කඩා ගන්න. මොකද දැන් මේ සීතලට නරක් වෙනවා. ඒ නිසා අර අතන තව චූටි ගෙඩියක් තියෙන එක සවුත් වෙගෙන යනවා. පොඩි එක හැදෙන එකක් නැහැ. මෙතන තව ගෙඩියක් තියෙනවා. මේකත් කඩා ගන්න තියෙනවා. වැඩක් නැහැ මේ තියෙන එකෙන්. සවුත් වෙන එක තමයි වෙන්නේ. අතන තව ගෙඩියක් තියෙනවනේ. ඒක හැදෙද්ද දන්නේ. ඔන්න අපි අද අන්තිම පුහුල් ගෙඩි 3 කැඩුවා. මේක නම් ඉතින් වැඩක් නැහැ. විසි කරන්න ඕනේ නරක් වෙලා. අන්තිම වට්ටක්ක දෙක කියන්නත් බෑ. තව වට්ටක්ක ගෙඩි දෙකක් තියෙනවා. ඒ ටික නම් හොඳයි. මේකත් සීතලට සවුත් වෙයි කියලා අපි කැඩුවා. නැත්තම් නටුව නම් තවම වේලිලා නැහැ. ඒත් ඉතින් අපි කැඩුවා බලන්න සීතලට සවුත් වෙයිද දන්නේ නැහැ. ගෙදරත් ගොඩක් වට්ටක්ක කැඩුවා අපි. කලින් සැරේ ඒ වගේම ඔන්න අද වම්බොටු ගොඩක් කඩාගත්ත කිලෝ 2ක් විතර මෙතන තියෙනවා. එකමාරක් දෙකක් විතර තියෙනවා. මේ අන්තිම වම්බොටු ටික. මොකද මේ දැන් සීතල නිසා හැදෙන්නේ නැහැ. ගස් ටික නම් ලස්සනට තියෙනවා. හරි දුකයි ඉතින් කඩන්නත් මේ උගුලන්න ගස්. ඒත් ඉතින් කරන්න දෙයක් නැහැ. දැන් සීතලට ඉතින් මේ ඒ ගස් හරියන්නේ නැහනේ.
ඉතින් ඒ නිසා අපි හිතුවා මේ වෙන දවසක ඇවිල්ලා ඒ බම්බුඩු ගස් ටික ගලවලා දාන්න ඕනේ කියලා. මේ ගෙඩි ඇත්තටම හැංගිලා තිබිලා දැන් මට හම්බුනේ අස්සේ තනකොළ අස්සට වෙලා හැංගිලා තිබිලා දැන් ගත්තා. ඉතින් මම හිතුවාද මේකෙන් ගෙදර ගිහින් කෑමක් හදන්න. එතකොට මම වීඩියෝ එකක් ගේන්නම්. මේ වීඩියෝ එකටම ජොයින් කරන්න. මොකද අපි හැමදාම මේ බැදලා කනවනේ. ඒ වගේ උයලා කනවා. දැන් ඉතින් හැමම කනකොටත් ආස නැහැනේ හැමදාම. ඉතින් අපි කන වෙන ක්‍රමයක් තියෙනවා. අවන් එකට දාලා ඒ විදියට ප්ලේට් එකක් හදන්න කියලා මම අද රැට හිතුවේ. ඉතින් ඒක මම වීඩියෝ එකක් ගේන්නම්. මේ එකම එහෙනම් වීඩියෝ එකත් එක්ක රැඳී ඉන්න එක බලන්න. මම බොටු ටික කපා ගත්තා මේ විදියට. මේක එච්චර අමාරු රෙසිපි එකක් නෙමෙයි. මේක හරි ලේසි. මේ විදියට කපා ගත්තා. දැන් මම මේක ස්ටීමර් එකට දාලා ස්ටීම් කරගන්න යනවා. මං කඩාගෙන ආපු ඔක්කොම මම බොටු ටික ගත්තේ නැහැ. මං ටිකයි ගත්තේ. ඉන්දියාප්ප තම්බන ස්ට්‍රීමර් එක තියෙනවානේ. ඒ ස්ට්‍රීමර් එකේ උනත් පුළුවන් මේක කරගන්න. මම වම්බටු ටික බ්ලෙන්ඩ් කරගත්තා. ඒකට මම සුදු ලුණු ටිකක් මේ පාමසන් චීස් පවුඩර් එක විතර දෙක ඊට පස්සේ මගේ හැම කෑමකකටම මම දාන්නේ බිස්කට් කුඩු නෙවෙයි. මම දාන්නේ මේ බත් වේලලා කුඩු කරගත්තු ඒ පවුඩර් එක. ඕන කෙනෙකුට ඉතින් බිස්කට් කුඩු උනත් දාගන්න පුළුවන්. නමුත් මේකෙන් ඊට වඩා රසයක් එනවා. බිස්කට් කුඩු වලට වඩා රසයි මේක. පුදුම රසයක් තියෙනවා මේක හැදුවා. දැන් මේ ටික ඔක්කොම කවලම් කරනවා. මම ඔක්කොම දාලා අනල්ලා දැන් චීස් පෙත්තකුත් දැම්මා. වැඩි මම දාන්නේ නැහැ. මොකද කැලරි වැඩි වෙනවනේ එතකොට. ඒ නිසා මම ටිකක් වෙන්න දැම්මා. දැන් ඊට පස්සේ මේක ට්‍රේ එකකට දාලා ආයෙත් උඩින් චීස් පෙත්තක් දානවා. මම ට්‍රේ එකකට දාගත්තා. උඩින් චීස් පෙත්තක් දැම්මා. ඊට පස්සේ මම අර බත් වේලලා කුඩු කරපු පවුඩර් එක තියෙනවානේ. ඒකෙන් ටිකක් උඩට දැම්මා. ඕන කෙනෙකුට ඉතින් බිස්කට් කුඩු පාවිච්චි කරන්න පුළුවන්. අර ලංකාවේ කට්ලට්ස් හදන්න ගන්නේ ඒ බිස්කට් කුඩු පාවිච්චි කරන්න පුළුවන්. නමුත් මේ රසය එකෙන් ගන්න බෑ. මේකේ තියෙන අමුතුම රසයක්. ඉතින් ඒ නිසා පුළුවන් තරම් මේ බත් වේලලා ඒ කුඩු එකම දාලා බලන්න හදන්න. දැන් මම මේක 180ට රත් කරපු oven එකට දාලා පැය භාගයක් බේක් කරනවා. මම පැය භාගයක් බේක් කරා. දැන් මේ චීස් එහෙම මෙල්ට් වෙලා තියෙනවා හොඳට. මේ මෙතන බ්‍රවුන් කලර් එකටත් ඇවිත් හොඳට තියෙනවා. මේ මම කෑල්ලක් කපලා ගත්තා. කාලා රස බැලුවා. ඇත්තටම රසයි. හුඟක්ම රසයි. මේක අර බත් වේලක කුඩු දැම්මම තවත් රසයි. අර බිස්කට් කුඩු වලට වඩා ඒකෙන් තමයි හුඟක් රසයක් එන්නේ. තවත් චීස් පවුඩර් මේක පුදුම රසයි. හදලා බලන්න පුළුවන්. කාලා බලන්න පුළුවන්. කමෙන්ට් එකක් දාන්නකෝ හදලා. නැවත වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබ සැමට සුබ දවසක්.